ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔයාලා වගා කරද්දී ඔයාලගේ වගාවට එකම විදිහට පොහොර දැම්මත් වතුර දැම්මත් එකම විදිහට සාත්තු කරත් සමහර ගස්වල ගෙඩි වැඩි සමහර ගස්වල ගෙඩි අඩුයි කියලා ඔයාලා දැකලා ඇති. ඒකට හේතු වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පස්ස සහ බීජයේ ගුණාත්මකභාවය, ජලය, හිරු එළිය, රෝග, පලිබෝධ වගේ දේවල් තමයි ප්‍රධානම හේතු. හැබැයි අපේ පැරණි ගොවීන් ඒ කියන්නේ අපේ සීයලා ආතලා මේවට අමතරව තවත් දෙයක් ගැන සැලකිලිමත් වුණා. ඒ තමයි බීජ වපුරන. ඒ කියන්නේ තවන් දාන දවසේ සඳුගේ ගමන සහ රාශිය. අද අපි කතා කරන්නේ ඒ පාරම්පරික කෘෂි සම්ප්‍රදායේ සඳහන් වෙන රාශිය අනුව වගා කිරීමේ ක්‍රමය මොකක්ද කියලා. ජ්‍යොතිෂයට අනුව රාශි 12 ගිනි, පඨවි, ජල සහ වායු කියන මූලධාතු 4ට බෙදෙනවා. ඉතින් පැරණි කෘෂි සම්ප්‍රදායන් විශ්වාස කළේ සඳු මේ රාශි හරහා ගමන් කරනකොට ඒ කාලවලට විවිධ වගා කටයුතු සිදු කිරීම සුදුසුයි කියලා. ඔයාලට කියන්න ඕන විශේෂම දේ තමයි මේක පාරම්පරික කෘෂි විශ්වාසයක් විතරයි. මේක නවීන විද්‍යාත්මකව තහවුරු කරපු නියමයක් නෙවෙයි. දැන් ඔයාලට හිතෙයි අපි ජ්‍යොතිෂය දන්නේ නැහැනේ. අපි කොහොමද සඳුවේ ඉන්න රාශිය හොයාගන්න කියලා. මේක හරිම ලේසි. අපිට පුළුවන් වෙළඳපොලෙන් මිලදී ගන්න ඕනම අවුරුදු ලිතකින් හෝ ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ජ්‍යොතිෂ ඇප් එකකින් සඳුවේ ඉන්නේ මොන රාශියද කියලා හඳුනගන්න. ඒ වගේම Google එකේ සර්ච් කරලත් සඳුවේ ඉන්න රාශිය හරියටම හොයාගන්න පුළුවන්. එහෙමනම් අපි යමු සඳුවේ ඉන්න රාශිය අනුව හිටවන්න හොඳ භෝග මොනවද කියලා දැනගන්න. ඔයාලා දන්නවද තේජෝ රාශි තමයි මේෂ, සිංහ, ධනු. මේ රාශිවල සඳුවේ ඉන්න දවසට තක්කාලි, මිරිස්, බණ්ඩක්ක, වට්ටක්ක, කවුපි, මුං වගේ දේවල් තමයි හිටවන්න වඩා හොඳ. ඒ කියන්නේ ගහේ ඉහළින් කඩන ඵල සහ ඇට වර්ග සහිත භෝග. පඨවි රාශි තමයි වෘෂභ, කන්‍යා, මකර. මේ දවස්වලට මඤ්ඤොක්කා, බතල, ඉඟුරු, කහ ලූණු වගේ දේවල් හිටවන්න තමයි වඩා හොඳ. ඒ කියන්නේ පොළව යට හැද්දෙන අල සහ මුල් වර්ග. ජල රාශි තමයි කටක, වෘශ්චික, මීන. මේ දවස්වල ගොටුකොළ, නිවිති, කංකුම්, මුකුණු වැන්න, ගෝවා වගේ කොළ වර්ග හිටවන්න තමයි වඩා හොඳ. සමහර ලිත්වල තියෙනවා ජලය වැඩිපුර අවශ්‍ය වන වී වපුරන්නත් මේ දවස් හොඳයි කියලා. වායු රාශි තමයි මිථුන, තුලා, කුම්භ. මේ දවස්වල මල් වර්ග, බුලත්, ගම්බිරිස්, වැනිලා වගේ දේවල් හිටවන්න හොඳයි. ඒ කියන්නේ වැල් සහ මල් පිපෙන භෝග තමයි වායු රාශිවලදී හිටවන්න හොඳ. ඉතින් මේක මතක තියාගන්න ලේසිම විදිහ තමයි ගිනි රාශි නම් උඩින් කඩන ඵල, පඨවි රාශි නම් යටින් කඩන මුල්, ජල රාශි නම් කොළ වර්ග, වායු නම් මල් සහ වැල් වර්ග කියලා මතක තියාගන්න එක. අපි අද කතා කරපු මේ දේවල් විද්‍යාත්මකව තහවුරුනේ නැති වුණාට බොහෝ පැරණි පොත්වල වගේම ලෝකයේ විවිධ පාරම්පරික ග්‍රෝවික් ක්‍රමවල මේව දක්නට ලැබෙනවා. අනෙක් වැදගත් දේ තමයි අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න නම් හොඳ පසක්, හොඳ බීජ වගේම අවශ්‍ය ප්‍රමාණයට වතුර, අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා දෙන්න ඕනි. මේ දේවල් වගාවට 90% පමණ වැදගත් වෙනවා. මේ දේවල් ලබා දෙන්නේ නැතිව හොඳම රාශිය බලලා වගා කරාට අපිට බලාපොරොත්තු වෙන හොඳ අස්වැන්න ලබා ගන්න බැහැ. අපේ සීයලා ආතලා වුණත් මේ 10% වෙනුවෙන් තමයි රාශිය බලලා වගා කළේ. ඒ නිසා කාලගුණය බලලා සඳුව ගමන් කරන රාශිය ගැන අවබෝධයක් ඇතිව වගාව පටන් අරගෙන වගාව නිසියාකාරව පවත්වා ගත්තොත් ඔයාට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඔයාලා මීට කලින් මේ දේවල් අත්හදා බලලා තියෙනවා නම් ඔයාලගේ අත්දැකීම් කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.